මේ කන්ටේනර් 323 නිකුත් කිරීම සම්බන්ධයෙන් මේක පහුගිය සතියේ කතා කරා. දැන් මේ සම්බන්ධයෙන් රේගුවත් මාධ්‍යමුවක් පවත්වලා තියෙනවා. නමුත් ඔබතුමාලා මම ගිය සතියේත් ඇහුවේ මේකට කමිටුවක් පත් කරා. විශේෂ අඥයන්ගෙන් කමිටුවක්. මොනවද මේකේ ගියේ මොනවද මේකේ තිබුණේ කාගේද ඒ තොරතුරු එළියට. නමුත් ඒක තාම එළියට ආවේ නැහැ. ඒ කමිටුවේ වාර්තාව වැදගත් වෙනවා. කමිටුවේ වාර්තාව එන්න කලින් රේගුව මාධ්‍යමුවක් තියෙනවා. මේකට අදාළවද? ඔව් මේකට අදාළවමයි. දැන් මේ අපි දැක්ක මේ කන්ටේනර් 23 සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් අදහස් දක්වනවා. එතෙන්දී හිටපු කියන්නේ උදේ ගම්මන්පිල අමතුමා හිටපු අමතුමා වගේ අයත් මේ සම්බන්ධයෙන් අපි දැක්ක කරුණු ඉදිරිපත් කරනවා. එතකොට මේගොල්ලෝ දැන් රේගුව විසින් යම් මේ සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමක් කරලා තියෙනවා. මේ නිලධාරීන් මේකේ මේ භාණ්ඩ තිබුණු භාණ්ඩ මොන වගේ ඒවද කියලා. නමුත් ඔවුන් දිගින් දිගටම කියනවා මේ වැදේ තිබුණු පුපුරන ද්‍රව්‍ය මේ කියන්නේ මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් විදිහේ දේවල් තමයි මෙතන ගොඩක් වෙලාවට මතු කරන්නේ. දැන් මේකම අපි දැක්ක KP වගේ අය එළියේ ඉඳගෙන මේ සම්බන්ධයෙන් කරුණු දක්වනවා. ඒතොර මේක යම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ඔය ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ ඒගොල්ලොත් මීට කලින් අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ අර පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා මාධ්‍ය මගින් විවිධ මේ බිල්ලෝ මවමින් තිබුණා. දැන් මේත් ඒ වගේ සැලසුමක්ද කියන සැකේ තියෙනවා. කොහොමද ආණ්ඩු විදියට ඒ සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කරලා තියෙනවද මොකද්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අමතුමා පැහැදිලි කිරීමක් කරොත්. අමතුමා ඒකටම එකතු කිරීමක් මේ කිව්වත් වගේ මේ පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කර අරුච්චුනා മന്ത്രിවරයා මේ LTT සංවිධානයට අයිති අවියායුධ මේ කන්ටේනර් හරහා ලංකාවට ආවයි කියලා. අවමතරමින් ඔහුගේ ප්‍රකාශයක්වත් ලබා ගන්න මේ වෙනකන් ආරක්ෂක අංශව මේ සම්බන්ධ විමර්ශන කරන කිසිම කණ්ඩායමක් කටයුතු කරලා නැහැ. හරි. කන්ටේනර් 323 නේද? තමන් හිතන්නේ විපක්ෂ කට්ටිය එක තැනක වාඩි වෙලා එකට කතා කරලා මේවා තිබුණේ මොනවද කියලා කිව්වනම් අඩුතරමේ මීට වඩා ජනතාව පිළිගනී කියලා. එක්කෙනෙක් ප්‍රභාකරන්ගේ ආයුධ තිබ්බයි කියනවා, තව කෙනෙක් කුඩු කියනවා, තව කෙනෙක් බෝම්බ කියනවා, එකිනෙකා විවිධ ආකාරයේ පරස්පර දේවල් ඔය ටීවී channel එකක් ඔය රැවුනට පස්සේ කියන පටන් අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි ප්‍රකාශයක් පහුගිය දවස්වලත් කරා. ඔබ කියන කමිටු වාර්තාවත් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය ලබා දේවි. එතකොට සාමාන්‍යයෙන් රේගුවේ බාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳව දන්න අය සියලු දෙනාම දන්නවා මේ ක්‍රමවේදය මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් අපේ රටේ ඒ පහුගිය ඉතිහාසය තුල නිවැරදි වාර්තා ඉදිරිපත් කරලා ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරලා බාණ්ඩ ගෙනාපු කන්ටේනර් සමාගම් අයිතිකරුවන් ඒ අය සියලු දෙනාම දන්නවා මේ ක්‍රියාවලියේ තිබෙන ස්වභාවය. ඉතින් මේක මහා පුදුම වෙන දෙයක් නෙමෙයි. ඒකට ඕන තරම් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් වෙන කිසිම දෙයක එල්ලෙන්න බැරි කමට මේ 323 ගැන ඔය කියා ඉන්නවා. මම හිතනවා දැන් ඔය ගම්මන්පිලගේ ඒ ප්‍රකාශවල එක කූට ප්‍රාප්තියක් තමයි අර්ජුනාගේ ප්‍රකාශය කියලා. ඉතින් ඔය ඕන හිත දේවල් කියනවා. මම කියන්නේ අපි පැහැදිලිවම මේ ගැන රේගුවෙන් ප්‍රකාශයක් කරලා තිබියදී ඒක පිළිගන්න අනිත් අය සම්බන්ධයෙන් ඔය විවිධ ප්‍රකාශ කරන අය සම්බන්ධයෙන් මම හිතනවා පැමිණ ලැබුණාට පස්සේ අදාළ කරන අංශ ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කිරීම කරයි කියලා ඒ කියන තොරතුරු තහවුරු කරගන්න. දෙන්න පුළුවන් ද මේ කමිටු වාර්තාව? ඇමතුමනි දැන් ඔබ ඔය කියන ආකාරයෙන් විවිධ චෝදනා කරන්නේ පාර්ලිමේන්තුවේත් කතා කරන්නේ විපක්ෂයේ ඉන්න අයත් කතා කරන්නේ වෙනත් අය කතා කරන්නේ රජය මේ පිළිබඳ නිල නිවේදනය ඉක්මනින් දුන්නු නැති නිසා. ඔය 323 අරන් ගිය ව්‍යාපාරිකයන්ගේ නම් ටික හරි හිරදරව් කරා. අඩුමතරම මේ අය කවුද කියලා හරි කියන්නේ. රජය තමයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කරන්නේ රජය. ඔය ප්‍රකාශයක් කරලා තියෙනවා. වාර්තාව දැන් ගොඩක් කල් ඉදිරිපත් වේවි. ඒ වාර්තාව ඉදිරිපත් වේවි. මොකද මේකේ ආණ්ඩුවට කියලා හංගන්න දෙයක් නැහැ. මේ තොරතුරු සියල්ලම සාමාන්‍යයෙන් ඒ ක්‍රමවේදය පිළිබඳව කාටවත් සැකයක් නැහැ. දන්න අය දන්නවා මේ කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඔය කියන කිසි දෙයක් වෙලා නැහැනේ. දැන් මේක ඇතුළේ තියලා බෝම්බ හම්බුණාද? මේක ඇතුළේ අවියායුධ හම්බුණාද? මේක ඇතුළේ කුඩු හම්බුණාද? මොනවද තිබුණේ කියලා. අර රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වට දැන් ඕවා පරීක්ෂණ කරන්න ගියත් හොයන්නත් බෑනේ. නෑ අපරාධේ. ඒ කියන්නේ ඔබ ගම්මන්පිලගේ සහ අර්ජුනාගේ තත්ත්වයටපත් වෙන්න එපා. ඔබ ඊට වඩා වැදගත් මහත්වේදී. සාමාන්‍යයෙන් රටට එන සියල්ලම ඖෂධ ඇතුළුව සියලුම සාම්පල පරීක්ෂා කිරීමක් කොහොම ආයතනයක සිද්ධ වෙන්නේ නැහැ. මීට කලින් ඒ ආයතන බාණ්ඩ ගෙනලා තිබෙනවා නම් ඒ අය නිවැරදිව කටයුතු කරලා තිබෙනවා නම් ඒ අයගේ ඉතිහාසය හොඳයි නම්
ඒව නිදහස් කිරීමේ යම් ක්‍රමවේදයක් පවතිනවා. ඒක මෙතෙක් කාලයක් ජාතික ආරක්ෂාවට කොහොමවත් තර්ජනයක් වෙලා නැහැ. ඉතින් එවැනි ක්‍රමවේදයක් තමයි මේ තදබදී අවම කිරීම සඳහා රේගුව අනුගමනය කරලා තිබෙන්නේ. ඉතින් රේගුවට ඊට වඩා දෙයක් කියන්න දෙයක් නැහැ. ගම්මන්පිල ඔළුවෙන් හිටගෙන කිව්වත් ඊට වඩා කියන්න දෙයක් නැහැ. රේගුව කියන්න පුළුවන් ක්‍රමය තමයි කිව්වේ. උන් මතු කරන බරපතල කාරණේ තමයි මෙලෙස නිදහස් වෙච්ච කන්ටේනර් ඇතුලේ සැකකටයුතු දේවල් තියෙන බවට සැලකිය යුතු රතු ස්ටිකර් තියෙන කන්ටේනර් නිදහස් කරනවා කියන එක. රතු ස්ටිකර් තියෙන කන්ටේනර් නිදහස් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. ඒක භෞතිකවත් පරීක්ෂා කරන්න ඕන, ස්කෑන් කරන්නත් ඕනේ. නමුත් මෙතනදී මේ රතු ස්ටිකර් තියෙන කන්ටේනර් නිදහස් කිරීමේදී මේ කාරණා දෙකම ඉෂ්ට වෙලා නැහැ කියන චෝදනාව තමයි ඔවුන් මතු කරන්නේ සහ සැක කරන්නේ. මේකින්ද තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. මේකට රේගුවවත් එහෙම නැත්නම් ආණ්ඩුව පැත්තෙන්වත් පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ. අපිට කරන්න තිබේ ස්කෑනර් වෙනුවට ඒගොල්ලන් හයි කරලා තියන්න එතන. නේද? ඒ කියන්නේ එහෙම ලෙස්සලා යන්න නෙමෙයි. ලෙස්සලා යන්න නෙමෙයි. දැන් මේ ස්කෑන් කරන්න ඕන දේවල් ඒගොල්ලෝ ස්කෑන් කරා වගේ කියනවා මෙහෙම තිබුණා අරම තිබුණා කියලා. හරිද? මේ රටේ ව්‍යාපාරිකයෝ කාලයක් තිස්සේ ව්‍යාපාර කරන අය. මේ බඩු භාණ්ඩ ගෙන්නන අය. ඉතින් ඒ අය ඉතිහාසයක් පුරා මේ ඕනෑම රජයක් එක්ක විශ්වාසවන්තව කටයුතු කරලා තියෙනවා. තදබදී අවම කිරීමේ අරමුණෙන් ඒ වෙලාවේ රේගුගත ක්‍රියාමාර්ගයක්. මම හිතන්නේ ඕකට ඔය වාර්තාව ලැබුණ පස්සේදී නිසි පිළිතුරකුත් ලැබෙවි කියලා සහ ඔය කියන කිසිම කෙනෙකුට දැන් ගම්මන්පිල ඇවිල්ලා අපරාපක්ෂ දෙපාර්තමේන්තුවට ඔහු වතේ තිබුණා නම් දත්ත තොරතුරු සියල්ල මෙන්න නීති විරෝධී භාණ්ඩ මෙන්න මේ තමයි ගෙනාව කියලා ඉදිරිපත් කරන්න තිබ්බනේ මොකක්වත් වෙලා නැති බව තමයි අපිට මාධ්‍ය වලින් වාර්තා කරලා තිබුණේ. අපි බලමු අපරාපක්ෂ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව රට කියාවි. ඔහු දීපු කට උත්තරය අනුව